Welcome back to my YouTube channel. ඉතින් අද කතා කරන්නේ හැඩැති සුන්දර ඇයිබමක් සඳහා නිවසේදී කරන්න පුළුවන් ප්‍රතිකාර මොනවද කියලා. බොහෝ කාන්තාවන්ට තියෙන ලොකුම ගැටලුවක් තමයි ප්‍රමාණවත් පරිදි ඇයිබම නොමැතිවීම. ලස්සන දැසකට ඇයිබම කියන්නේ අනිවාර්ය අංගයක්. හිතුමතේ ත්‍රෙඩින් කිරීම, වැක්ස් කිරීම මෙන්ම රේස කිරීම නිසාත් ඇයිබම විකෘති වෙන්න පුළුවන්. සෙමින් වැඩෙන්න ඉඩ හරින්න ඕනේ. ඔබේ ඇහිබම දැනට කුමන මට්ටමේ තිබුණත් නැවත ඇහිබම මේ සත්කාර හරහා වර්ධනය කරගන්න පුළුවන්. ඒත් මේ සත්කාර සියල්ල කරන ඔබ මතක තබා ගත යුතු පළමු කාරණය තමයි මේ සියලු සත්කාර කරන අතරතුර තම අයිබ්‍රෝස් හදන්න යන්න නම් එපා. මුලින්ම හැඩති ඇහිබමක් අවශ්‍ය නම් පළමුව කරන්න ඕනේ නිදහසේ ඇහිබම වැඩෙන්න ඉඩ හරින්න ඕනේ. මේ සඳහා අවම සති 12ක්වත් නිදහසේ ඇයිබම වැඩෙන්න ඉඩ දෙන්න ඕනේ. කාලයක් යනතුරු ත්‍රෙඩින් ආදී කිසිම දෙයක් සිදු කරන්න හොඳ නැහැ. නැවතත් මතක තබා ගන්න ඕනේ මෙසේ නිදහසේ ඇයිබම නැවත වැඩිම සඳහා අවම වශයෙන් සති 12ක්වත් ඔබට ඉවසීමෙන් බලන් ඉන්න වෙනවා කියලා. දිනපතා ඇයිබම පීරන්න. නිතර ඇයිබම පීරීම නිසා උත්තේජනයටපත් වෙනවා. ඒ සඳහා වෙනම පනාවක් හෝ බ්‍රෂ් එකක් සූදානම් කර තබා ගන්න. වැස්ලින් ආලේප කරන්න. කෙස් වැඩිවීමට නම් සමතෙතමනය සහිත පෝෂණීය එකක් වෙන්න ඕනේ. වැස්ලින් ඒ සඳහා භාවිතා කරන්න පුළුවන් පහසු අමුද්‍රව්‍යයක්. ඔලිව් තෙල් මගින් සත්කාරයක්. ඔලිව් තෙල් ස්වල්පයක් ගෙන ඇහිබම මත ගල්වා ඇඟිලි තුඩු වලින් හොඳින් සම්බාහනය කර පැය 2ක් පමණ තබා සබන් නොමැති සේදුම් කාරකයක් දමා සෝදන්න. පොල් තෙල් වලින් මේ සත්කාරයත් කරන්න පුළුවන්. ඇහිබම වර්ධනය කර ගැනීමට පොල් තෙල් ඉතාමත් සුදුසු ද්‍රව්‍යයක්. ඒ සඳහා සුපිරිසිදු කපුරෙදි කොටස් 2ක් හෝ පුළුන් කොටස් 2ක් පොල් තෙල් පොඟවා ඇහිබම මත රාත්‍රියක් තබාගෙන ඉඳින්න. පසුදා සෝදා හරින්න. නිවෙසේදීම පැක් එකක්. බිත්තර කහමද උළු හාල්ලට කෝමාරිකා ඉස්ම එකට බ්ලෙන්ඩ් කර පැක් එකක් ලෙස ඇහිබම මත ආලේප කර විනාඩි 20ක් තියලා සෝදලා අරින්න. ඔබේ ඇස්වල ආරක්ෂාව ගැන නිරන්තරයෙන් අවධානයක් දී මේ පැක් එක යොදන්න ඕනේ. ඇහිබම වර්ධනය වේගවත් කරන්න මේ පැක් එකනොත් ඔබට පුළුවන්. ඇහිබම වර්ධනයට අවශ්‍ය පෝෂක සියල්ලම එයින් ලැබෙනවා. මීට අමතරව අභ්‍යන්තර පෝෂණය ඉතා වැදගත්. හොඳින් ජලය පානය කිරීම හා පෝෂ්‍යදාහී ආහාර ගැනීමද ඇහිබම වර්ධනය සඳහා අතිශයින් වැදගත් වෙනවා. ඒ නිසා කැල්සියම් බහුල ආහාර වන කුඩා මාළු වර්ග, පලා වර්ග නිතර ආහාරයට එක් කරගන්න. ඊට අමතරව විටමින් B අඩංගු ආහාරත් වැඩිපුර එක් කර ගැනීම ඇහිබම වර්ධනයට ඉතාම වැදගත්. මේ නිසා බාහිර සත්කාර වගේම අභ්‍යන්තර පෝෂණය ගැනත් හිතන්න. අදට වීඩියෝ එක ඉවරයි. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.